Hi. මම මේ ඔයාලට පොඩි කතන්දරයක් කියන්න ආවේ. ඔයාලා නිකමට හිතලා බලන්න යුරෝප් වල ඇට්ලන්ටික් ඕෂන් එක ළඟ ඒ සීමාවේ මුහුදු වෙරළක් ළඟ මරීන් ස්ටේෂන් එක වැඩ කරන්න ලැබුණොත් කොච්චර ෂොක්ද නේ? ඉතින් මටයි මගේ යාළුවටයි ඒ chance එක ලැබිලා තියෙනවා. මේ දැන් ඉන්නේ ඒ මුහුදු වෙරළේ. අපේ මරීන් ස්ටේෂන් එක මම ඔයාලට පෙන්නන්නම්. අපේ වැඩ ටිකක් ඉවර කරලා අපි දෙන්න ආවා පොඩි ස්ට්‍රෝල් එකකට. පොඩ්ඩක් ඇවිදින්න ආවා මුහුදු වෙරළ. මේ වින්ටර් එකේ පොඩ්ඩක් සීතලයි. හැබැයි ගොඩාක් නෙමෙයි. ඉතින් දැන් හවස මම හිතන තව ටිකකින් ඉර බහගෙන යයි. ලස්සන වීව් එකක් තියෙනවා. මම කවදාවත් හිතුවේ නෑ අපිට මෙහෙම chance එකක් හම්බෙයි කියලා. අපි දෙන්න අදත් මේ කතා වුණේ අපිට මෙච්චර ලස්සන opportunity එකක් හම්බෙලා අද තමයි සති දෙකකට විතර පස්සේ අපිට මතක් වුණේ අපි මේ ඉන්නේ මුහුදු වෙරළයිනේ නේද? පොඩ්ඩක් ගිහින් ඇවිදලා බලලා enjoy කරලා ආවොත් මොකද කියලා. ඒ කියන්නේ අපිට කොච්චර හොඳ දේවල් ලැබලා තිබුණත් අපි තව හොඳ දෙයක් බලාපොරොත්තු වෙමින් ඉන්න නිසා හැම වෙලේම අපිට ලැබලා තියෙන ලස්සන දේ මගහැරෙනවා. ඉතින් වෙලාවට මගේ යාළුවා කියපු නිසා අපි මෙහෙම එළියට ආව පොඩ්ඩක් ඇවිදින්න. අද අපි ලස්සන විඳිනවා. මම හිතනවා ඉස්සරහටත් අපිට ලැබෙන පුංචි පුංචි ලස්සන දේවල් ලස්සනට විඳින්න අපි ලෑස්ති කියලා. අපි හැමතිස්සෙම අලුත් දේවල් මීට හොඳ දේවල් බලාපොරොත්තු වෙමින් ඒව ගැන හිත බිසි වෙලා ඉන්න නිසා අපිට දැන් ලැබිලා තියෙන ලස්සන දේ හැමතිස්සෙම මගහැරෙනවා. එහෙම නොවෙන්න ඔයාලත් දැන් ඉන්න ලස්සන ජීවිතේ ලස්සන රස විඳින්න. මම ඔයාලට දැන් පෙන්නන්නම් අපි මේ ඉන්නේ කොහෙද කියලා. ඉතින් අපි මේ ඉන්නේ ආකර්ෂණ වල. ආකර්ෂණ කියන්නේ ෆ්‍රාන්ස් වල එක සිටි එකක්. මේ සිටි එක වැඩිපුරම ළඟ ඔයාලා කවුරුත් දන්න පැරිස් සිටි එකට වඩා ස්පේන් වලට. ඉතින් මේ ආකර්ෂණ බේ එක. මේ බේ එකේම තමයි මරින් ස්ටේෂන් එක තියෙන්නේ. මේ මරින් ස්ටේෂන් එක කියන්නේ ලැබ් එකක්. මේ ලැබ් එකේ ගොඩාක් වැඩ જાති වෙනවා. එක රිසර්ච් වැඩ. අපි දැන් මේ ස්ටේෂන් එකේ මේ දවස්වල කරන්නේ ඉන්ටර්න්ස් දෙන්නෙක් විදිහට වැඩ කරන එක. රිසර්ච් දෙකක් කරනවා. ලොකු වැඩක් තවම නැහැ. ඉතින් අපි දෙන්න අපේ වැඩ ඉවරුනහම ජනෙලෙන් මේ වීව් එක ලස්සනට පේනවා අපේ ඒ රූම් එකට. ඉතින් මේ වීව් එක දිහා බලාගෙන ඉන්නවා. අපි මේ බීච් එකේ කලිනුත් ඇවිදලා තියෙනවා. අපේ ලැබ් ප්‍රැක්ටිකල් එකට අපි එක්කගෙන ආවා මේ මරින් ස්ටේෂන් එකට කලින්. හැබැයි දැන් එතනම අපි ඉන්ටර්න් විදිහට වැඩ කරද්දි දැනෙන්නේ වෙනම සතුටක්. මේ මම පෙන්නුවේ ඒ මරින් ස්ටේෂන් එක. තව දවසක ඔයාලව මම එක්කගෙන යන්නම් මේ ආකර්ෂණ සිටි එක වටේ. ඔයාලට මතකයි නේද මම වීඩියෝ එකක් අරගෙන ආවා ආකර්ෂණ බේ එක ළඟ අපි ඉන්නවා කියලා. දැන් ඔක්කොම වෙනස් වෙලා හොඳටම වතුර ඇවිල්ලා තියෙන උඩටත් එක්ක. මේ දවස්වල හයි ටයිඩ් මොකද වැස්ස. මේ බලන්න මේ ටික අපි ඇවිදගෙන ගියා. අර ඔයාලට පේනව නේද සෑන්ඩ් බා එක. එතනින් පටන් ගත්තාම එතනින් එහාට විතරයි තිබුණේ ඔක්කොම වතුර. ඒ වුණාට දැන් ඒ ඔක්කොම වෙනස් වෙලා මෙතනට වතුර තියෙනවා. හැබැයි හරිම ලස්සනයි. සීගවස්ලා ඉන්න හැම තැනම. හරි ලස්සනයි.